මචං ඉවරයි බයික් එක ගන්න දෙයක් නැහැ. පල්ලම බහින්න ගත්තා විතරයි. තම්බියෝ මුන් මේකේ මේ ඉස්සර හිටියේ නේ අපි පොඩි කාලේ. ඊයකට ඔන්න ඔහොම ඉන්නේ. මේක වෙන වෙලාවේ මට ඒක මේ පෙන්නන්න තිබ්බට මාර ආදල් සීරද මේ අරයි යන්නේ. අයියෝ මෙහෙම මේ වගේ පාළු දිහාක අපි අරයි යන්නේ කියලා එයා අම්මට සිරියෙන් අඬන්න ගත්තනේ. මේ හැඩල කපන්න තෝ මේ එලවන්නේ. දැන් මට මේක එකපාරට දැන් මොකද්ද මේ කියන්නේ කියලා තේරුන්නේ නැහැ. ෆිල් එකේ නිකන් ට්‍රී විල් එකේ නිකන් තියෙන නිකන් බෑග් එකක් වැටෙන්න යනවා වගේ. ඔහොම පොඩ්ඩක් මොකක් කර ලයින් එකක් මට තේරෙනවා. හරිද? මේ මල්ලි මෙහෙමයි මල්ලි. මේ කෑමක් ගෙනත් දෙන්න මල්ලි. අපි දෙන්න බිව්වා විතරයි කෑවේ නෑනේ මල්ලි කියලා. තේරෙනවා නිකන් පාර නිකන් ඉවර වෙන සීන් එකක් වගේ. ඒ කියන්නේ යනකොට හලෝ මංකොල්ල කන්න ගෙනිනවා කියලා. හරිද? දැන් යාලා කතා වෙනවා. හරිද? පුතාවටවත් කතා කරමු නේද? කියනවා. හරිද? දැන් බීලත් එක්කනේ. ඊට පස්සේ අර කෙට්ටු ගෑවෙක් කියලා කියනවා. ලොකු පුතා ඔයාගේ ලොකු පුතා මේ නෑනේ. හලෝ යාළුවනේ කොහොමද? ඔන්න අදත් පොඩි වීඩියෝ එකක් ගන්න තියෙනවා. පොඩි වීඩියෝ එකක් ගන්න තියෙනවා. අද මම කතා කරන්න යන්නේ බෙබා. දැන් මේක මම තම්මේල විදියට දායි බෙබාලගේ ආදර වගේ මොකක් හරි. ඉතින් ඒ වගේ දෙයක් තමයි අද මම මේ වීඩියෝ එක දාන්න යන්නේ. ඒ කියන්නේ මම මේ වීඩියෝ එක කරන්නේ බීලා. දැන් මම ආයෙත් දුවනකොට මට බීලා කියන්නේ බෙබාලා කියලා කිව්වට එහෙම ඩේලි පොන කට්ටිය නෙමෙයි. මේ ඉඳලා ඉල්ල පොනවනේ. එද මම ඉන්න ලොකේෂන් එක බලන්න පොඩ්ඩක්. පෙන්නේ. හරි ඉඳලා ඉල්ල බීලා ඊට පස්සේ හයර යනකොට මට වෙන ආදල් සිද්ධි කීපයක් තමයි. ඉතින් දීපෝ යනවා සෑහෙන. ඒ වුණාට මේ අමතක නොවන සිද්ධි වෙනවනේ. අන්න ඒ වගේ අමතක නොවන සිද්ධි කීපයක් තමයි මම කියන්න යන්නේ. පළවෙනි සිද්ධිය මේ දෙක පොඩ්ඩක් මට ඉස්සර ගොඩාක් කලින් වෙච්ච දෙයක්. ඉතින් පළවෙනි සිද්ධිය මම 2022 හරි 2023 හරි දිව්වා බයික් එක ස්කූටරේ දිව්වා ඩියෝ එක. ඉතින් ඩියෝ එක දුවද්දී පැසෙන්ජර් හයරුත් කරා. ඒ දවස්වල පික්මි ෆුඩ් එකයි පැසෙන්ජර් එකයි දෙකම කරන්න ඕනේ. ඉතින් මචල්ලා ඒ විදිහට ෆුඩ් එකයි පැසෙන්ජර් එකයි දෙකම මම ඒ දවස්වල කරා. එතකොට එහෙම කරගෙන ඉන්නකොට මට එක දවසක් රෑ වෙලා අයරයක් හදුනා නුවර. ඉතින් ඇත්තටම ළඟට යනක කතා කරද්දි බීපු නැති ගතියක් තිබ්බේ. ඊට පස්සේ ළඟට ගියාම තිබ්බේ බීපු නැති ගතියක්. ඊට පස්සේ නැගලා මීටර් 100ක් 200ක් යන්නේදී මිනිස්සයා ටික වැනෙන්න ගත්තා. ඊට පස්සේ කොහොම හරි කිලෝමීටර් 1ක් විතර යනකොට මිනිස්සයා ඔහොම වෙලා මගේ ඇඟට ඔළුව තියාගත්තා. මේ අතර ඔළුව තියාගත්තා. දැන් ඒක නෙමෙයි අවුල තියෙන්නේ. දැන් මුත් එක යනවා. දැන් වැටෙයිද කියලා මට බයයි. හරිද? මගේ ඇඟට ඔළුව තියාගෙන පිටිපස්සෙන් අල්ලගෙන හිටිය පුර. ඊට පස්සේ ඔහොම ඉන්නවා. ඉඳලා දැන් මචං මේ මම ගිහලා පොඩි වංගු ටිකක් එහෙම තියෙනවා ඒ හැරි. අරගෙන ඉවරලා ඔන්න දැන් පල්ලම බහින්න ගත්තා විතරයි. මම එකපාරට සයිඩ් එකට ඔළුව හැරෙව්වා. මචං ඉවරයි බයික් එක ගන්න දෙයක් නැහැ මචං. වමනේ දැම්ම දැමිල්ලක් අර නිකන් මට ඒ සිද්ධිය මතක් කරනකොට ඇඟිලි වැටෙනවා. හරිද? වමනේ දැම්ම මචං ලීටර් 2ක් 3ක් විතර. හරිද? දාලා දැන් බයික් එකේ සයිලන්සර් ඊට පස්සේ සයිඩ් එකේ ඔක්කොම ටික ඉවරයි. නාලා ඔක්කොම රෝද ඊට පස්සේ සීට් එකකට ඇල්ලලා ටිකක් මගේ ඇඟ කලිසමත් ඉවරයි. ජැකට් එකකට ඇල්ලලා ඊට පස්සේ ඔන්න දැන් ගේ ළඟ ගේ පේන තෙක් මානේ. හරිද? ඊට පස්සේ දැන් මූ ගිහිල්ලා බැස්සුවා. බැස්සුවට පස්සේ මූ නිකන් සෝරි යනම එක්ස්කියුස් යනම කිසිම දෙයක් නැහැ. මූ බැස්සා 450ක් විතර කාලේ ඒ ගාන ආවේ. ඊට පස්සේ 450ක් විතර මූ කොහමරි 500ක් දුන්නා. ඒ දවස්වල විදියට 50ක් කියන්නේ ලොකු ගානක්. රියල් 50ක් කියන්නේ. ඊට පස්සේ 500ක් දීලා මූ ගියා පාඩුවේ. සෝරි යනම්ම නමුකුත් නෑ. මූ ගිහිල්ලා පාඩුවේ මචං මේ පඩි පෙළ නගිනවා. හරිද? ටිකක් සල්ලි තියෙන ගෙදරක කොල්ලේ. ඉතින් ඔන්න ඕක තමයි මගේ පළවෙනි දීපු කෙනෙක්ගේ අමතක නොවන එක්ස්පීරියන්ස් එක. මේ පළවෙනි කියන්නේ බීපු ඩයල් එකක් එක්ක ගිහිල්ලා මට මොදලම චාටර් කණ්ඩ වෙච්ච අවස්ථාව
හරිද ඊළඟ එක මම පොඩ්ඩක් ලියාගත්තා මේ අර ATM එකේ එනවනේ කොළ ඒ කොළ එක ලියාගෙන තියෙන්නේ හයර් ටික ඊළඟ එක තමයි තව එකක් තමයි මේක හරිද මේක මචං ඊළඟ පොර තමයි දැන් ඔන්න මම යම් කිසි කොහොමද කියන්නේ යම් කිසි තැනකින් හයර් එකක් ගත්තා ටිකක් අර හරි මොකක් හරි තැනකින් හයර් එකක් ගත්තා ඊට පස්සේ ඒ පොර අරගෙන හයර් එක ඔන්න දැන් පොර බීලා යද්දි කතා කරන විදිහට තේරෙනවා පොර බීලා ඊට පස්සේ කතා කර කර ගිහිල්ලා පොර බැලුවාම ලොකු හොටෙල් එක අයිතිකාරයෙක් මම දන්නේ යනකල් විස්තර කිව්වා මේ හොටෙල් එකක් තියෙනවා කෑම අනම්මනම් කියනවා කියලා ගියා ලොකු විස්තරයක් කිව්වා හැබැයි පොර ඇතරම මට මාර දේවල් ටිකක් කිව්වා ඒ දේවල් ටික සෑහෙන වටිනවා ජීවිතේට බීලා හිටිය හොඳටම බීලා හරිද එයාත් ඒ වගේ වැටෙන්නේ නැති වෙන ලාවට මගේ උරහිස කොහෙම හරි අල්ලගෙන හිටියා බයික් එකේ නෙමෙයි එයා නම් 3 wheel එකේ එයා 3 wheel උරහිස අල්ලන් හිටිනේ එයා මේ වැට අල්ලන් හිටියේ ඊට පස්සේ කොහම හරි පොර දැන් ඔන්න ගියා මචං ගිහිල්ලා දැන් මචං මේක දැන් කියන්නේ කොහොමද මේ කිව්වට පස්සේ තරහ වෙයිද දන්නේ නැහැ කවුරුත් තරහ වෙන්න එපා මම මේ වෙච්ච සිද්ධිය කියන්නේ කිසිම කෙනෙක් තරහ වෙන්න එපා නෑදේකව තරහ වෙන්න එපා ඊට පස්සේ ඔන්න දැන් ගිහිල්ලා මචං මුස්ලිම් කඩේකට ගියා හරිද ගිහිල්ලා හරිද මූ දැන් මචං බීලානේ හරිද දැන් නානා වෙනවා කියලා මෙතන යන්න වෙයිද දන්නේ නැහැ කවන්නේ බලමු කොහොමයි නානා මෙහෙමයි කියලා කැම ටික දෙන්න ගත්තා ගෙන්නගෙන ඊට පස්සේ උන වැඩේ තමයි මචන් දැන් මාත් එක්ක කියනවා දැන් පොරට හොඳටම වෙරිනේ හරිද පොර කොහමයි කඩවල මිනිස්සුන්වත් අඳුරනවා හරි හොඳටම හොඳ මේකෙන් අඳුරනවා අඳුරගත්තට උඩ සලකනවත් එක්ක ඒ කඩවල කට්ටිය හරිද දැන් මූට වෙරි හින්දා හොඳටම මචන් කියනවා පට්ට තම්බියෝ මුම් මේකේ මේ ඉස්සර හිටියනේ අපි පොඩි කාලේ මේ ළඟදී ඇවිල්ලා මේකේ මේ රංග කියලා අයියෙන් කියනවා. "ඔව් මල්ලි ඔව් ඔබ බය නැතුව ඉඳපන්." ඒ කියන්නේ මටත් කියනවා. "ඔබ බය වෙන්න එපා මේ එක පර තම්බියම" කියලා එහෙම කියනවා. ඒක කියනවා කියන්නේ දැන් ඌ මාත් එක්ක කියනවා හිමීට. හරිද? ඒ පොර හිමීට මාත් එක්ක කියනවා. දැන් ඒ පොර සාමාන්‍ය වීඩියෝ බලයි. ඒ හිමීට කිව්වට ඌ බීලා ඉඳ ඒක හයියෙන් කියන්නේ. හරිද? ඉතින් ඇත්තට මේ වෙලාවේ කඩේ මුදලාලිය පොඩ්ඩ අවුල් ගියා අප්සෙට් ගියා එහෙම කියද්දි ඊට පස්සේ ඔයා මාරේ එන්න මේ ඒරියා එකේ තමයි මම ඉන්නේ ඒ කියන්නේ මෙතන ලස්සන හේවණක් තියෙනවා මොකද්ද දන්නේ මේ ප්ලේස් එක සුපිරි හේවණක් තිබ්බා මම පොඩි ඇලර්ට් එකක් දැම්මා ලාවට හරි ඔන්න ඕක තමයි සිද්ධිය ඉතින් ඊට පස්සේ ඇත්තරම මම දන්නේ නැහැ ඇත්තරම මිනිස්සයා මේ ගෙදරට අරගෙනකම්ම ඇත්තරම සුපිරියට සල්ලි තියෙන හොඳ ලොකු හොටෙල් එකක් තියෙන මිනිස්සෙක්. ඉතින් එයා මං හිතන්නේ ටිකක් දරුවන්ගේ බර වලින් දැන් නිදහස් වෙනවා. දරුවන්ගේ බර වලින් දැන් ටිකක් නිදහස් වෙලා එයා දැන් එයාගේම විදියට ලයිෆ් එක එන්ජොයි කරනවා මං හිතන්නේ ඒක තමයි විදේ ඩ්‍රින්ක් එකක් දාලා තින්නේ. ඒක තමයි දෙවෙනි අමතක නොවන සිද්ධිය. අමතක වෙන්නේ සිද්ධිය. මේ ආතල් සිද්ධිය නෙමෙයි. අමතක දෙබාලගේ අමතක වෙන්නේ සිද්ධිය. හරි. තුන්වෙනි එක. මේක නම් මේක සුපිරිම සිද්ධියක්. මේක සුපිරිම සිද්ධියක් කියන්නේ මේක ඔයාලටත් අමතක වෙන්නේ නැති වෙයි. සහ මට හිටිය යාළුවෝ කිප දෙනෙක් හිටියා මේ නුවර. ඒ යාළුවන්ටවත් අමතක වෙන්නේ නැහැ මේ සිද්ධිය. උන්ටත් මං කිව්වා මෙහෙම ආතල් සිද්ධියක් වුණා කියලා. ඉතින් ඒ වගේ ආදල් සිද්ධියක් තමයි මේක උනේ මචං මෙහෙමයි. හරිද? දැන් මේක ඔය සීන් එක සුපිරිට කියන්නේ. දැන් මෙහෙමයි සීන් එක උනේ. මේකේ මචං දැන් ටිකක් අවුරුදු 60 පැනපු වගේ 60 නම් පැනව නැතුව ඉන්නද දැන්. 50 ගානක විතර ගෑනු අය දෙන්නේ. හරිද? ආගම ක්‍රිස්තියානි ආගමේ දෙන්නේ. හරිද?
ඊට පස්සේ දැන් මේ දෙන්න හයරක දාලා කොහමද මේ දෙන්න එදා දවසේ ගෙදර තනියෙන් ඉන්නේ. ඒක මම නිකන් ඒගොල්ලෝ කතා කරන දේවල් වලින් තේරුණේ. ඊට පස්සේ ඔන්න දැන් හයරක දාලා යාළුව ගත්තා. අරගෙන යන ගමන් දැන් ඔන්න මෙයාලා යනකොට එක තැනක් දිහාවල් කියන්නේ නැතුව ඉන්න. මේ ඊට පස්සේ එක තැනක නවත්තලා කෑම එහෙම ගත්තා. අරගෙන දැන් මචං යනකොට ෂේප් එකේ ගිහිල්ලා මේ දෙන්න මචං ගත්තා බියර් දෙකක්. ගත්තේ නෑ මට කියලා ගත්තේ. ඒ කියන්නේ මට කිව්වා මෙහෙමයි මේ මල්ලි අපිට මල්ලි කියලා කිව්වා. මල්ලි මෙහෙමයි මේ බියර් දෙකක් අරන් දෙන්නකෝ කියලා කිව්වා. දැන් වයසත් වැඩි හරිද? ඊට පස්සේ මං ඉතින් බියර් දෙකක් ගෙනත් දුන්නා. එක්කෙනෙක් මහතයි කොණ්ඩේ නිකන් අර ඩොන්කි ස්ටමෙන් මේ ගන්නට ඔය කපලා එයා නිකන් වෙන්න මහතයි හරිද? අනිත් එක්කෙනා කෙට්ටුයි එයා කොණ්ඩේ ගොතලා හරි මොකක් කරේ එහෙම මට එච්චර මතකෙකුත් නැහැ ලොකුට. ඊට පස්සේ ඔන්න දැන් මෙයාලා දෙන්න යන ගමන් බියර් දෙකක් ගැහුවා. හරිද? බියර් දෙකක් ගහලා දැන් ඔන්න මචං දැන් මම දැන් හයර් එක අරගෙන ටික දුරක් දැන් එයාලා අර කඩවලට ගියානේ. කඩවලට ගියාට පස්සේ බියර් එකේම අරන් දුන්නා. මෙයාලා බියර් එකේම ගැහුවා. ගැහුවට පස්සේ මෙයාලට පොඩ්ඩක් වැදිලා. සාමාන්‍ය මට්ටමට ටිකක් සාමාන්‍ය මට්ටමින් එහාටත් වැදිලා වගේ. හරිද? ඊට පස්සේ දැන් ඔන්න මම ඇහුවා හයර් එක දැන් යනකොට පාර ලොකේෂන් එක හරියද කියලා මම හිතන දෙසරයක් තුන් සරයක් විතර අහන්න ඇති. ඇහුවට පස්සේ කිව්වා හරි. කීප සැරේම කිව්වා හරි කියලා. හරිද? ඊට පස්සේ ඔන්න දැන් මම දැන් යනවා මචං. හරිද? දැන් ලොකේෂන් එකේ මචං යනකොට දැන් මට පොඩ්ඩක් කේස් කියන්නේ මම දැන් බලාගෙන ගියද්දි මට තේරෙනවා නිකන් පාර නිකන් ඉවර වෙන සීන් එකක් වගේ. ඒ කියන්නේ යනකොට කන්දක් තිබ්බේ. කන්ද උඩට යනකොට පාර ටික මේ ගෙවල් දොරවල් අඩු වෙනවා. ඊට පස්සේ වටපිටාව පාළුයි. දැන් පාර උඩෙන් ඉවර වෙන මට්ටමක් තමයි තියෙන්නේ. මට හරව ගන්නවත් නැති වෙන සීන් එක වෙන්නේ. දැන් මෙයාලට වෙරිත් එක්කනේ. දැන් එයාලා පාර ඇහුවම කියනවා අර මේ මහත් එක්කලා කියනවා ඔව් මේ වගේ තැනක් තිබ්බා තමයි යන් කියලා යනවා. හරිද? මට හිතෙන්නේ ඒගොල්ලෝ මෙහෙ ඒ අදාළ පැත්තේ නෙමෙයි දන්නේ. ඊට පස්සේ දැන් මට මචං ওই බය තිබ්බේ වාහනේ හරව ගන්න බැරි වෙලා. ඊට පස්සේ රිසව් එකේ ඔය තිබ්බේ කන්දනේ. ඊට පස්සේ ඔහොම පොඩි ප්‍රශ්න කොට මං ගියේ. යනකොට දැන් මචං හොඳම සීන් එක දන්නවද? හොඳම සීන් එක දැන් මචං මේ දෙන්න බය වෙලා ඊට පස්සේ දැන් මේ දෙන්නට මීටර වුණා. ඒ දෙන්න පාර වැරදි කියලා මීටර වුණා. ඒ දෙන්න කියන පාර ලොකේෂන් එක දාලා තියෙන්නේත් ඒ පැත්තට තමයි. හරිද? ඊට පස්සේ එයාලට මීටර වුණාට පස්සේ එයාලා හිතනවා දැන් එයාලව මංකොල්ල කන්න ගෙනිනවා කියලා. හරිද? දැන් එයාලා කතා වෙනවා. හරිද? අපි දැන් මේ මහත් එක්කෙනා කියනවා මේ පාර නම් නෙමේ. අපි අපේ ලොකු පුතාවටවත් කතා කරමු නේද කියනවා. හරිද? දැන් බීලත් එක්කනේ. ඊට පස්සේ අර කෙට්ටු ගෑවෙක් කියලා කියනවා ලොකු පුතා ඔයාගේ ලොකු පුතා මේ නෑනේ. හරිද? මට මැරෙන කල්ලි ඊට පස්සේ අරයට මොකක් හරි කියනවා. ඊට පස්සේ කියනවා ඔව් එනවා අපි කෝල් කරමු නේද? ගන්නකො කෝල් එකක් කියනවා. හරිද? කෝල් එකක් ගන්න කියලා දැන් ඔන්න කෝලුත් ගන්නවා. හරිද? ලොකු පුතාට. ඊට මං ආයෙත් නැවත්තලත් එහෙම පාර හරිද. ඊට පස්සේ නෑ දැන් පාර නම් වැරදි. ඔයා මේ කොහෙද අපි එක්ක යන්නේ කියලා අහනවා. හරිද? සිතා ඉන්න පොඩ්ඩක් නවත්තන්න යනවා. දැන් කොල්ල දෙන්නෙක් එනවා. හරි ඊට පස්සේ මචං දැන් මට දැන් ඔය ඔක්කොම ඇහෙනවා. දැන් කියන්නේ මම යන ගමන් දැන් ඒ හරිය පොඩ්ඩක් පාළුයි සෑහෙන්නේ. ටිකක් දිග හයරය. ඊට පස්සේ දැන් යනකොට මචං ඔය මේ මම ට්‍රීවිල් එක ගත්ත කාලෙම වගේ මේ ට්‍රීවිල් නෙමෙයි ඊට කලින් ට්‍රීවිල් එක. ඊට පස්සේ දැන් ඔන්න දැන් උඩහට දැන් එන්න කන්ද උඩටම ගිහිල්ලා දැන් ඔන්න හරව ගන්නත් පාරකුත් නැහැ, ගෙවල් දොරවල් නැහැ, එන්න පාළුයි. හරිද? රබර් රත්තක් හරි ඕක කරේ ඔයගේ ලයින් එක තිබ්බේ. ඊට පස්සේ දැන් මෙන්න මේ අර කෙට්ටු ගෑනු එක්කෙනා එකපාරටම කිව්වා අනේ ඔයා අපිට මොනව කරන්නද මේ අරයි යන්නේ? ඇයි ඔයා මෙහෙම මේ වගේ පාළු දිහාක අපි අරයි යන්නේ කියලා. එයා අම්මට සිරියෙන් අඬන්න ගත්තනේ. අඬන්න කියන්නේ නිකන් එයා ඊට පස්සේ කියනවා අපි දෙන්නට මොනව හරි කරලා මේ අපි දෙන්නව මංකොල්ල කන්න නේද එක්ක ආවේ කියලා. ඒ කියන්නේ එයාලාගේ මන් දන්නේ මම දැකලා තියෙනවා සල්ලි ටිකක් වැඩිපුර තියෙන කට්ටිය ජීවත් වෙන්නේ බයේ වගේ. හරිද? මම හිතන්නේ ඒක හින්දාද ඒ ස්ටයිල් එකයි තව නිකන් අර නිකන් කෙනෙක්ව දැක්කහම මෙයා නිකන් මොකෙක් හරි වෙන්නේ නැති වගේ කියලා එහෙම ජජ් කරන සීන් එකක් වෙන්නේ නැති මේ කට්ටිය ඊට පස්සේ අඬන්න ඒ කියන්නේ ගෑනු එක්කෙනා අඬනවා. හරිද? අනිත් එක්කෙනා කියනවා නෑ ඉන්න අපි මේ
අපි අපේ පුතාට කතා කරු අපි මේ දන්නේ නැති අය අපි මේක මේන කී අනම්මනම් කියනවා. දැන් මම ඊට පස්සේ දැන් උඩටම දැන් මටත් දැන් මේක එපා වෙලා තියෙන දැන් එහෙන් අර කියනවා අනේ අපි දෙන්නට මොනවා හරි කරලා ඔයා අපිව වංකොල්ල කන්න නේද යන්නේ කියලා ඒ ආච්චිලා දෙන්නේ. හරිද? ඊට පස්සේ මම දැන් ඔන්න උඩටම එක්ක ගිහිල්ලා දැන් හරව ගන්න යන්තම් ප්ලේස් එක සෙට් වුණා. කියන්නේ පාර ගොඩක් පටුයි. ඊට පස්සේ ඔන්න දැන් හරව ගන්න තැනට ගිහිල්ලා හරවල මන් නැවතුවා. නැවතුවා විතර මේ දෙන්න බෙම්බුලේ වැස්සටක් ගාලා දුවන්න වගේ. මේක වෙන වෙලාවේ මට ඒක පෙන්නන්න තිබ්බට මාර ආදල් සීන් එක. හරිද? යාර මහත එක්කෙනා බෑ ගන්නත් දුර දඩ බඩ ගාලා බැලලා දුවන්න ලෑස්ති. හරිද? ඉතින් මම කිව්වා ඕ යන්න එපා ඉන්න මම ට්‍රීවිල් එක හරවගෙන ආයෙ දැන් ඒ කියන්නේ ඒගොල්ලන්ට වැදිලත් එක්කනේ බියර් එක ගහලා. ඒ කියන්නේ වයසත් එක්ක වෙන්නදී බියර් එකක් ගහලා පොඩ්ඩක් වැදිලා. ඊට පස්සේ ඔන්න දැන් මම ට්‍රීවිල් එක හරවගත්තා. හරවන්න කිව්වා ආයෙ දෙන්න ආයෙ නගින්න. හරිද? මම ඔයාලව ආයෙ මේන් රෝඩ් එකට එක්ක යන්නම්. ඊට පස්සේ මට පැහැදිලිව පාර හරියට කියන්න කියලා මං කිව්වා. ඊට පස්සේ කොහොම හරි ඊට පස්සේ එයාලට පොඩ්ඩක් විශ්වාසයක් ඇති වුණා. මං අනිත් කිව්වෙත් ඇන්ටි හරි කියලා එහෙම කිව්වේ. ඇන්ටි හරි කියලා දැන් එයාලා මට මල්ලි කියන මං කිව්වා ඇන්ටි මෙහෙමයි කියලා තේරුම් කරා විස්තරේ. ඒ කියන්නේ එයාලා නිකන් අර වැදිලා හින්දා පොඩ්ඩක් සීන් එකේ මොකක් හරි මීට ට්‍රැක් අවුට් එකක් ගිහිල්ලා. හරිද? ඊට පස්සේ කොහොම හරි එයාලවත් දාගෙන ඔන්න දැන් ආවා මේන් රෝඩ් එකට ඇවිල්ලා මේකත් දෙපාලක සීන් එකකට තමයි දාන්නේ නුම් බීලා ඉඳලා. හරිද? ඊට පස්සේ ඔන්න දැන් මේන් රෝඩ් එකට ඇවිල්ලා ඊට පස්සේ ආයේ ඔන්න දැන් මම හරියටම පාර කියන්න මතක් කර කියලා වෙල එයාලා බස් වල හැමත් ඔළුව එළියට දාලා බලන්න කියලා ඔන්න දැන් පාර හරියටම අහගෙන ගේ ළඟටම ගියා මචං. දැන් අර අතන අඬපු ගෑනු අය හරිද? බීලා ඉන්නේ. ඊට පස්සේ ඔන්න දැන් ගේ ළඟට ගේට්ටුව ළඟට ගියා. හරිද? ගේට්ටුව ළඟට යද්දි මචං ආයෙ සිංහම ටික පොරව ගන්නවා. හරිද? සිංහම පොරවගෙන අපේ කාලේ විනාශ කරා. අපි කොහෙද කැලෑවක එක්ක ගියා කියලා අම්මට සිරි මෙයාලා දැන් මට නිකන් දැන් වැරද්ද දානවා. දැන් මෙයාලා බහින්න ළඟයිනේ. ඊට පස්සේ ඔන්න දැන් බැහැලා මං ඊට පස්සේ හයර් එක කිව්වා දැන් 1000 ඒ දවස්වල ඒ සෑහෙන පැය එකමාරක විතර මං හිතන්නේ එකමාරක දෙක විතර හයර් එකක්. ඒ කියන්නේ මේ අර ගොල්ලන්ට පාර වැරදිච්ච නිසා. හරිද? ඊට පස්සේ හයර් එක ආව 1200 ගානක් හරි 1400 ගානක් හරි. ඔය රෑ ගොඩක් හරි රෑ 12ට එකට විතරයි. 12ට විතරයි. ඊට පස්සේ එයාලා ඊට පස්සේ ඔන්න දැන් දෙන්නට වැඩිත් එක්කනේ. ඊට පස්සේ කිව්වා මේ නෑ එච්චර දෙන්නේ අපි රුපියල් 600යි වැටුනේ. මේ හරි දියලා වැරදි ලොකේෂන් දාලා ඒකට 600 වැටුනේ. ඊට පස්සේ වෙල්ලා තිබ්බේ. ඊට පස්සේ මේ 1400 ගානද එච්චර දෙන්නේ නැහැ ඔයාලට. ඕන්නම් මේ රුපියල් 800ක් තියෙනවා මේක තියාගන්න කියලා ට්‍රීවිල් එකේ රුපියල් 800 තියලා ගියා යන්න. ඔන්න ඔයගේ වැඩක් තමයි උනේ. ඉතින් ඒක මට අමතක වෙන්නේ නැහැ මම ජීවිතේට මම ඊට පස්සේ ඇවිල්ලා මේ මාකේ අර යාළුවෝ දෙන්නෙත් තුනේ ඉතින් උන්ටත් තියා මෙන්න මේ වගේ සිද්ධියක් වුණා බං කියනවා. හැබැයි එයාලට ඒක මේ රිටර්න් එක හම්බුණා. රිටර්න් එක හම්බුණා කියන්නේ ඊට පස්සේ මම හයර ඉවර කරලා ඒ මේන් රෝඩ් එකට ඇවිල්ලා මේන් රෝඩ් එකට ආවට පස්සේ මට ආයෙ කෝල් එකක් දුන්නා. මෙහෙමයි අපේ කෑම එක අමතක වුණා ඕකේ කියලා ට්‍රීවිල් එකේ. ඊට පස්සේ ඔන්න දැන් මචං ට්‍රීවිල් එකේ කෑම එක පිටිපස්සේ. හරිද? ඒක ඇත්තටම තියෙනවා. දැන් මචං මට දැන් එතන රුපියල් 600ක විතර හයර එකක් නේ. දැන් මට එතන පාඩුවකුත් වුණා. පාඩුවකුත් වුණානේ 600ක විතර. ඊට පස්සේ මේ දැන් එයාලා කිව්වා ඔන්න දැන් ආයෙ දැන් මචං සීන් එක මේ අනේ මල්ලි මෙහෙමයි මල්ලි මේ කෑම එක ගෙනත් දෙන්න මල්ලි අපි දෙන්න බිව්වා විතරයි කෑවේ නෑනේ මල්ලි කියලා. දැන් කියන ඔයාලට හයර් එක අපි දෙන්න වැඩියනුත් කීයක් කර දෙන්න. ඊට පස්සේ ඉතින් ඒව නන්නානේ බොරු කතානේ. ඊට පස්සේ මම කරපෙටි කිව්වා මම මෙතන ඉන්නම්. දැන් ඔයාලා පුතෙක් ඉන්නව නම් එයාව එවන්න පල්ලෙහාට. එයාව එවන්න මං එයාට කෑම එක එවන්නම් කියලා. එහෙම නැත්තම් මේ පික්මි බයික් එකක් හරි මොකක් හරි දාලා මෙතෙන්ට එවන්න මං එයාට කෑම එක දෙන්නම් ඔයා ඊට පස්සේ එහෙන් ගන්න කියලා. එහෙම කිව්වා කවුරු හරි එවන්න කියලා. ඊට පස්සේ මම ඇත්තටම පැය භාගයක් විතර බැලුවා. පැය භාගයක් විතර බලලා ආයෙ කෝල් එකක් දුන්නා. ඊට පස්සේ පොඩ්ඩක් එයාලට වැදිලා හින්දා මං හිතන්නේ එයාලගේ සිටුේෂන් එක මොන වගේද කියලා මට තේරෙන්නේ නැහැ. ඒ වයසත් එක්ක ඒ දෙන්න මං හිතන්නේ එදා තනියෙන් ඉන්නේ නැත්තේ. ඒකත් එක්ක ඊට පස්සේ මට අනම්මනම් කිව්වා මෙහෙමයි මේ දැන් අපිට කෑම ඕනේ නැහැ. ඕක තියාගන්නවා. තියාගෙන තමුසේ කනවා. කාව හමුදේ නිින්දේ අයිනේ. අර මේ කියලා හින්න නිකන්
ඒ වගේ සොරේකින් කතා කරා. ඊට පස්සේ මං කර වැඩේ ඉතින් දැන් ඉතින් එයාලා එහෙම කියන එකේ මං කිව්වේ ඇත්තටම මට ඔයාලා විශ්වාස කරන්න බෑ හයර් එකක් දෙයි කියලා. මොකද කලින් හයර් එකක් දුන්නේ බාගෙට. ඒක වැරද්දක් ඔයාලගේ වැරදි ලොකේෂන් එකක් දාලා යනකල් පාර හරි කියලා. ඊට පස්සේ කොහොම හරි බ්ලා බ්ලා ඕල් සිද්ධි වුණේ. ඊට පස්සේ කොහොම හරි ඊට පස්සේ එයාලව හම්බුනේ නෑ. ඊට පස්සේ මම ඒ කෑම එක එන ගමන් වාහන සේල් එකක් බලා ගන්න කෙනෙක්ට දීලා සිකියුරිටි කෙනෙක්ට බලා ගන්න සිකියුරිටි කෙනෙක්ට දීලා මං ගෙදර ආවා. ඕක තමයි දෙවෙනි සිද්ධිය. දෙවෙනි නෙවෙයි තුන්වෙනි සිද්ධියනේ. මචං ඒ සිද්ධි ගොඩක් ඇදුනා වැඩිනේ. ගොඩාක් කියලා කියවනේ. ඒ ආදල් ටික මිස් වුණා. ඒක හරියට කියන්න බෑ ඒ ඔක්කොම ටික. අනිත් එක තමයි ඒක මේ මෑතක දුන්නේ. හරිද? ඒ සිද්ධිය ටික මෑතක දුන්නේ. දැන් මචං ඔය නිකන් ක්ලාස් ගිහිල්ලා එන ටයිප් එකේ කොල්ලෙක්. ඉතාලම නිකන් ක්ලාස් ගිහිල්ලා එන ටයිප් එකේ කොල්ලෙක්. හරිද? ඊට පස්සේ මචං මූ දැන් 8:00ට 9ට විතර තමයි මේ හයර් එක දැම්මේ. හරිද? 8:00 9ට විතර දාලා මම දැන් මචං මූ අරගෙන එනවා. හරිද? මූ අරගෙන එනකොට මට නිකන් තේරෙනවා නිකන් ට්‍රීවිල් එකේ නිකන් තියෙන නිකන් බෑග් එකක් වැටෙන්න යනවා වගේ. ඔහොම පොඩ්ඩක් මොකක් කර ලයින් එකක් මට තේරෙනවා. හරිද? ඊට මම නිකමට වගේ ඔහොම හැල්ලා බැලුවා. බලද්දි මචං මූ අයිනේ ඉඳගෙන ඉන්නේ. මූ මෙහෙම අත් දෙක කොහොම තියාගෙන මචං මූට ඔහොම නිින්ද ගිහලා. හරිද? නිින්ද කියලා කියන්නේ අර වෙරිනේ. වෙරියකට ඔහොම ඔන්න ඔහොම ඉන්නේ. මම ට්‍රීවිල් එක කොහොම වංගු කරනකොට ප්ලාස්ටික් බලහන් මොකක් හරි මගුලක් එනවනේ. හරි. වාහන යන සද්ද මේ වීඩියෝ එකට ඇහෙනවද? ඒ නොයිස් නම් ඕවා හවන්න මන් දන්නේ නැහැ. එහෙම. ඊට පස්සේ දැන් මූ මචං මෙහෙම අයිනේ ඉඳලා මූ මෙහෙම නැවෙනවා මචං අයිනට. ඒ කියන්නේ එළියට නැවෙනවා. හරිද? දැන් මං එකපාර ඒ විලියම් වගේ පොඩ්ඩක් ඔහොම ළඟ වංගුවක් තිබ්බා. ඒක ගන්නකොට මුගේ ඔළුව ඔහොම එළිය ට්‍රීවිල් එකෙන්. හරිද? ඔහොම ඔළුව එහාට ගිහලා ආයෙ මෙහෙට. මං ඊට පස්සේ ට්‍රීවිල් එක ස්ලෝ කරලා නැවතුවා. ඒත් ඇත්තටම පොර දන්නේ නැහැ නැවතුවද කියලා. හරිද? ඊට මං පොඩි තට්ටුවක් දාලා මල්ලි කියලා මල්ලි ඔයා මැද්දට වෙලා වාඩි වෙන්න. ඔයා වැන්නකොට නැත්තම් එළියට වැටෙයි කියලා. නෑ ෂෙප් ඌ කියන්නේ ඌ මට පෙන්නන්න උත්සාහ කරනවා ඌ බීලා නැහැ කියලා. හරිද? ඊට පස්සේ හරි කමක් නැහැ කියලා වෙලා මම දැන් ඌ මැද්දට ආව කොහොම හරි කියපු දේ පිළිගත්තා. මැද්දට ආවිල්ලා ඊට පස්සේ කියනක් දැම්ම. මට ඒක තමයි ආතල් සිද්ධිය. ඒක ආතල් සිද්ධිය. ආය ඊබෝයිගේ ආතල් සිද්ධිය. දෙපාලගේ ආතල් සිද්ධිය. මේක මේ ළඟදිම වුණ දෙයක්. හරිද? මේ මෑතකදී මේ ළඟදිම වෙච්ච දෙයක්. හරිද? මේක ගැන මට එහෙම ලොකු අයිඩියා ගන්න නැහැ. හරිද? මේක ගැන මට හරියට තේරෙන්නේ නැහැ මචං මේක මොකක්ද කියලා. ඒ කියන්නේ දැන් මට කතා කෝල් එකක් ඒ කියන්නේ හයර් එක දාලා ඊට පස්සේ මම කෝල් එකක් ගත්තා ලොකේෂන් එක අහන්න. ඊට පස්සේ ලොකේෂන් එක හරි කියලා ගියාට පස්සේ මචං තනිකරම කොල්ලෙක්. ඒ කියන්නේ ඇඳුම් වලින් බැලුව තනිකර කොල්ලෙක්. හරිද? ඇවිල්ලා නැග්ගා මචං. බෑග් එකකුත් අරගෙන මාස්ක් එකක් දාගෙන නැග්ගා. කන් දෙක විදලා තිබ්බා. කරාමුත් දාලා තිබ්බේ. මට ඒක ඒ වෙලාවේ මීටරුන්නේ නැහැ. හරිද? ඊට පස්සේ ඇවිල්ලා මචං ගියා ෆුඩ් සිටියක් ළඟ තියෙන බාර් එකකට. හරිද? මොන දැන් බාර් එකට ගිහිල්ලා බියර් දෙකක් හරි තුනක් හරි ගත්තා. හරිද? අරගෙන ඇවිල්ලා ඊට පස්සේ මචං ඔන්න නයිට් කඩයක් ළඟින් නැවතුවා මේ බයිට් එකට මොනවා හරි අරන් එන්නම් කියලා. හරිද? කටහඬත් නිකන් කොල්ලෙක්ගේ වොයිස් එකක් වගේ තමයි තිබ්බේ. බැහැලා යනකොට තමයි මම දැක්කේ කෙල්ලෙක් කියලා. හරිද? ඒ කියන්නේ කෙල්ලෙක් තමයි මේ. හරිද? කෙල්ලෙක් තමයි කොල්ලෙක් වගේ මේ ඇඳුම් ඇඳගෙන ඇවිල්ලා තියෙනවා බාර් එකට. හරිද? මාස් එක දාගෙන කෙල්ලෙක්. හරිද? සාමාන්‍යයෙන් කෙල්ලෙක් ඇවිල්ලා තියෙනවා මචං බාර් එකට කොල්ලෙක් වගේ. කොල්ලෙක්ගේ ටී-ෂර්ට් එකක් ඇඳගෙන කොල්ලෙක් කලිසමක් ඇඳගෙන මාස් එකක් දාගෙන මේ බාර් එකට ඇවිල්ලා කොල්ලෙක් වගේ. හරිද? ඉතින් ඒක තමයි ඊළඟ සිද්ධිය. ඊට පස්සේ බහැලා යද්දිත් මට මීරුණා මේ කෙල්ලෙක් නෙමේ යකෝ කෙල්ලෙක් තමයි මම මේ මහත්ය කියලා කතා කරලා දෙන්නේ. මේ කෙල්ලෙක් කණි කියලා. ඊට පස්සේ තමයි මීරුණේ. ඒක තමයි ඊළඟ සිද්ධිය. හරි.
දැන් තියෙන්නේ ටිකක් ඒ වගේම තවත් සිද්ධියක්. මේ සිද්ධිය උනේ මෙහෙමයි දැන්. මම මචං ඇත්තටම බීලා. හරිද? මම යද්දිත් ඒ කියන්නේ කෝල් එක ගද්දිත් මට තේරුණා බීලා කියලා. ඊට පස්සේ මම ඊට පස්සේ නග්ග ගත්තා. නග්ගගෙන යද්දිත් මට මොනවා හරි කිව්වා ලොකේෂන් එක හරි කියලා කිව්වා. ඊට පස්සේ එතනින් බස්සන මොනවා හරි ටිකක් කිව්වා ඩ්‍රින්ක් එකක් දාලා යන්න. පික්මී තියෙන ඉන්නවා අනම්මනම් කියලා කිව්වා. ඊට පස්සේ මචං මම ගියා. මම දැන් ගිහිල්ලා දැන් ලොකේෂන් එකේ තියෙනවනේ බස්සන. මොන දැන් බස්සන ලොකේෂන් එකේදී මචං දැන් මම නවත්තලා කිව්වා මේ මහත්තයා මේ ලොකේෂන් එකට ආව බහින්න කියලා. කිව්වට උඩ ඇහුන්නේ ඌ ඔළුවේ අත් දෙක තියාන හරි ඔන්නෝම කරගෙන හිටියේ. ඊට පස්සේ මේ ආයෙසරයක් මම පොඩ්ඩක් මේ හයියෙන් කිව්වා මහත්තයා ලොකේෂන් එකට ආව මේ බහින්න කියලා. ඊට පස්සේ මම එකපාරට නිකන් මේ එහෙම ආයෙ ඇස් දෙක වහගත්තා. හරිද? දැන් මාර ගේසේ දැන් මම බස්ස ගන්න විදියක් නෑ. හරිද? දැන් මට තව හයර් එකකුත් එනවා මේ Uber එකෙන්. හරිද? දැන් Uber එකෙන් හයර් එකක් එනවා පික්මී එකේ හයර් එකක් තමයි ආවේ. ඊට පස්සේ දැන් මේ ඒක ගත්තා ඒ හයර් එක Uber එකේ. Uber එකේ හයර් එක අරගෙන දැන් මම බස්සන්න දිවුත් නේද මම කිව්වා ඊට ආයෙ තට්ටුවක් දාලා මාතයා ඔයා දාලා තියෙන ලොකේෂන් එක සම්පත් දැන් කොළඟ මේ තැන් හරියට කියන්නේ නැතුව ඉන්නම්. සම්පත් දැන් කොළඟ මේ එතෙන්ට ඇවිල්ලා ඉන්නේ බහින්න කියලා. ඊට පස්සේ ඌ ඇස්සන්න බලලා කොහෙද මම මේ කොහෙද ඉන්නේ මොකද්ද කොහෙද ඉන්නේ කියලා මම මගෙන් අහනවා මොකද්ද කොහෙද ඉන්නේ කියලා මගෙන් අහනවා. හරිද? ඊට පස්සේ මං කිව්වා දැන් ඔයා හයර් එකක් ආවා. දැන් ඔයා හයර් එක ඇවිල්ලා බහින තැනට ඇවිල්ලා ඉන්නේ. දැන් ඔයා බැහැලා මට හයර් එක දුන්නා නම් හරි කියලා. ඊට පස්සේ ඌ බැස්සා ඇත්තටම. ඊට පස්සේ ඌට පොඩ්ඩක් මොලේ එන්නේ නැති. මොලේ කියන්නේ සිහිය ආවා. ඌ බැස්සා මචං. හරිද? බැහැලා මේ ඌට කෙලින් ඉන්න බෑ. හරිද? පිටිපස්සට වැටෙන්න යනවා. ඊට මම ටක් ගාලා මම හිතන් හිටියේ වැටෙන්න ගියොත් ටක් ගාලා ඩිජිට් එකෙන් අල්ල ගන්නවා ඌ වැටෙන්නේ නැතුව කියලා. නැත්නම් ඌ වැටිලා මොකක් හරි මේ ඔලුවක් හරි බලනොත් එහෙම ඊට තව එකන්නේ. ඌ කොහමරි වැටෙන්න ඔන්න වෙන්න තියෙද්දි ටක් ගාලා කණුව එල්ලුණා මේ සයිඩ් කණුවේ. එල්ලුණා. එල්ලලා ඊට පස්සේ කොහමරි මම සල්ලි දුන්නා. හයර් එක දුන්නා. හයර් එක දීලා ඊට දැන් මම ට්‍රිවිල් එක ස්ටාර්ට් කරා. හරි ස්ටාර්ට් කළා දැන් මම යන්න හදලා. හරිද? යන්න හදනකොටම දැන් මූ ඊට බටේ අල්ලන් ඉන්නේ. බටේ අතහැරියා. දැන් මම චුට්ටක් ෂෝ එකේ ගිහිල්ලා ස්ටාර්ට් එක පිටින්ම පොඩ්ඩක් බැලුවා මට මොකද උනේ කියලා. හරිද? ඒ කියන්නේ උඩ කෙලින් ඉන්න බෑනේ. මූ යම් බටේ අතහැරලා මේ දැන් අපි අර මේ එක තැන කැරකුණාම මේ මාර නිකන් එහෙට මෙහෙට ගිහලා වැටෙන්නේ. හරිද? මූ ඒ වගේ මචං අර දැන් බටේ අතහැරපු ගමන් එකපාරටම වැනි ඕම මෙයාට ගිහලා ඒ අර මාක්කාරේ සම්පත්යන් කොට යපතේ කඩයක් තිබ්බා. හරිද? කඩේ තාප්පේ තියෙනවනේ. ගිහිල් ලෙවල් තාප්පේ උසට තිබිලා මේ පාර අයිනට එන කොට වෙනවා. හරිද? මූ ගිහිල් ලෙවල් තාප්පේ ඔළුව තියාගත්තා කියන්කෝ වැටෙන්න ගියේ. හරිද? නිකන් තාප්පේ කොහම අත් දෙක කොහම ලෙස්සගෙන ගිහිල්ලා එකපාරට ඔළුව තියාගෙන විඳගත්තා. ඊට පස්සේ මං හිතන්නේ මේ විදියට මිනි අයිටියා. ඒ කියන්නේ මේ කියන අය පවා ටිකක් අර හොඳ ලෙවල් එකේ සල්ලිකාරයෝ. හරිද? ඒ කියන්නේ ඩ්‍රින්ක් ගත්තාම ඒක ලිමිට් එක හරි ලිමිට් එක දැන ගන්න නැතුව මේක පැන්නහම වෙන දේවල් තමයි මේ ආතල් සිද්ධි කියන්නේ. හරිද? කියන්නේ ඒක මාරම ආතල් දෙයක් වුණා. ඒ කියන්නේ ඌ කැරක් ගිය විදිහේ අර කිරිකිරි බෝලේ කරලා වගේ. හරිද? කැරක් ගිහිල්ලා මේ අරකට අක් ගාලා උන් බදාගෙන ලෙත්තගෙන වෙලා ඉඳගත්තා. එහෙම දොක් ගාලා. මං හිතුවේ මේ මුකුත් වෙයි කියලා. හැබැයි හයියෙන් වැදුනා. වැදුනාම මුකුත් උනේ නෑ. ඒක වෙලාව තමයි. මේ ඉතින් ওই ටික තමයි ආතල් සිද්ධි වලට තියෙන්නේ. පොඩ්ඩක් මේ මට පොඩි පුළුවන් නම් කවුරු හරි මේ වීඩියෝස් බලනවා ඉඳලා හිල්ල කට්ටිය. ඉඳලා බලනවා. ඉතින් ඒ බලන කවුරු හරි පුළුවන් නම් මේ කමෙන්ට් එකක් එහෙම දාන්න මේ මොන වගේ වීඩියෝස්ද මම ගේන්න ඕනේ කියලා. මොන වගේ වීඩියෝස්ද ගේන්න ඕනේ කියලා. තව ඉස්සරහට වීඩියෝස් ගොඩක් ගේන්න හිතන් ඉන්නවා මේ. තව ඉස්සරහට වීඩියෝස් ගොඩාරියක් ගේන්න හිතන් ඉන්නවා. පික්මී දුවන වීඩියෝස් එහෙම. ඉතින් channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම bell icon එක ඔබලා තියාගන්න. වීඩියෝ එකක් දාගම ගෙන්න ගන්න. කමෙන්ට් එක ලයික් එකක් දාන්න කැමති නම්. ඒ ටික තමයි ඉතින්. ආයෙමත් තව මේ වගේ සිද්ධි කීපයක්ත් තියෙනවා ඔයාලට කියන්න. ඉතින් මේ සිද්ධි දවසින් දවස වැඩි වෙනවා.
දැන් මේ මෑතකදී වෙච්ච සිද්ධියක් තියෙනවා. ඒක මම නිකන් මෙහෙමම කියලා දාන්න දෙකෝ. මෙහෙමම කියලා දාන්න. මේ ඊයේ උනේ. ඊයේ කියන්නේ ඊයේ නෙමෙයිනේ. දවස් දෙකකට විතර කලින් උනේ. මේකේ මචං මෙහෙම දෙයක් වුණා. හරිද? දැන් මේක කවන්නේ එහෙම එක දිගටම මේ බේබාලගේ සිද්ධිම ඕනේ නැහැ. මේ සිද්ධි උනේ මෙහෙම. දැන් මචං පොෂ් මන් දන්නේ පොෂ් කියලා කියන්නේ ඒකට නම් ඒක මට තිත්තයි මචං ඒ පොෂ් එක. හරිද? දැන් මචං කෙල්ලෙන් නැගගෙන කොට රැඳලා නිකන් පොෂ් විදිහට මේ ලොකේෂන් එක යස් කියලා හැම කිව්වා. ඊට පස්සේ මම මං ඊට පස්සේ මේ ලොකේෂන් උදේම ඊට පස්සේ දැන් මම මචං මේ ට්‍රීවිලේ හඳුන් කුරු ගාලා තියෙනවා නේද? දැන් මචං මෙයා ටිකක් දුර නෑ හඳුන් කුරු දුම පිටිපස්සට යනවා ටිකක්. ඒ හඳුන් කුරු ටිකක් දුම් වැඩි මේ සැරේ. ඊට පස්සේ දැන් මචං කොහොමද ටිකක් දුර ගිහලා මෙයා පොෂ් ඉන්නේ අහනමයි. යා ඇත්තට නෑ මොකද ඇත්තටම මොකද අනේ මාත ඔය හඳුන් කුරු ඕෆ් කරන්න පුළුවන්ද? මට මචං කන පැලෙන කල්ලිනා. හරිද? හරිද? ඉනාව කාගෙන හිටියේ උපරිම කාගෙන හිටියා. මං hina වෙන්නේ නෑ මේකට අපරාධය කියලා. ඒ කියන්නේ එයාට මොකද්ද තව මොකක් හරි ඉංග්‍රීසියෙන් කිව්වා. මේ එයාට හඳුන් කූරු දුමට මොකක් හරි වෙනවා කියලා මොකක් හරි එකක් කිව්වා. ඒක පොඩි ආතල්යක් ආවේ අර ඕෆ් කරන්න කියන එක. හරිද? අනේ ඔයාට හඳුන් කූරු ඕෆ් කරන්න පුළුවන්ද කියලා කිව්වා. හිතපන්කෝ ඒ වගේ දෙයක් ඇහුවාම hina යන්නේ නැද්ද කියලා. හරිද? ජීවිතේට අහලා නැහැ නේ මේ වගේ දෙයක්. නිකමට හිතහන් හඳුන් කූරු ඕෆ් කරනවා කියන එක පොඩි කාලේ ඉඳන් මේ වෙනකල් අහලා තියෙනවද කියලා කායින්වත් නෑනේ. හරිද? එහෙම ආදර සිද්ධියක් වුණා. මේ සමහර බස් කාරයෝ මං හිතන්නේ ගියාත් මේ පොරණේ හරි වීණා මොනවා හරි ඒ වගේ ගහපු ඩයල් වෙන්න ඕනේ. මුන් එක්කෝ ඇක්සිලරේටර් නූලක් යට ගහලා ඒක හෝන් එකේ යට ගහලා දුවේ තියෙන්නේ. මේ හරි ඒ වගේ වැඩක් නැහැ. තව සිද්ධියක් වුණා මේ ඒක නම් උනේ ඊයේද කොහෙද? ඒකත් උනේ ඊයේ නේ පෙරේදා හරි පෙරේදාට කලින් දවසේ. ඒ සිද්ධිය කිව්වම ගොඩක් දුරට මට දැනට වෙලා තියෙන සිද්ධි ඉවරයි. ආයේ මතක් කර තමයි කියන්න ඕනේ. හරිද? ඒකත් කියලා දාන්න ඒක නිසා. මේ සිද්ධිය දුන්නේ මචං දැන් පිටිපස්සේ පොර ඉන්නවනේ. හරිද? ඌ පොඩ්ඩ අංකල් ටයිප් එකක්. ඊට දැන් ඌ ටිකක් පොෂ්. හරිද? නිකන් සල්ලි තියෙන පොෂ් ඩයල් එකක්. හරිද? දැන් මචං මම යනවා කැඩිච්ච පාරක. හරිද? වලවල් ගොඩක් තියෙන පාරක එහෙට මෙහෙට කප දැන් වලවල් බේර දැන් ගස්සන්නත් බෑ දැන්. රේසරුත් ලාවට ගිහිල්ලා තියෙන ඒකින්ද ඔක්කොම බේර ගන්න යනවා. යනකොට මචං මූ කියනවා මේ මූ එක තැනකදී බැස්සා මොකක් හරි පාංගයක් හරි මොනවා හරි පොඩි දෙයක් ගන්න. ඊට පස්සේ මූ කියනවා මේ අනේ මේ ඔයාට පුළුවන්ද මේ හැන්ඩල් එක කපන්න නැතුව මේ එලවන්න. දැන් මට මේක එකපාරට දැන් මොකද්ද මේ කියන්නේ කියලා තේරුන්නේ නැහැ. ඔයාට මේ හැන්ඩල් එක කපන්න නැතුව එලවන්න බෑද කියලා. ඉතින් මූ කියන්නේ හරවන්න නැතුව එලවන්න කියලා. හරිද? ඊට පස්සේ ආයෙ කිව්වා මේ පිටිපස්සේ ඉන්න කෙනා පැනික් වෙනවා කියලා. හරිද? මූ ඒ කිව්ව විදිහටම කියන්න මේ අනේ ඔයාලට බැයිද මේ හැන්ඩල් එක කපන්න නැතුව එලවන්න. මේ මොකද පිටිපස්සේ ඉන්න කෙනා පැනික් වෙනවා කියලා. මට ඒක තේරුන්නේ නැහැ. මම ඒ ඉංග්‍රීසි ලොකුවට දන්නේ නැහැ. පැනික් කියන එක හරිද? පැනික් වෙනවලු. ඊට පස්සේ තව මොකක් හරි කිව්වා කියලා මේ කිව්වා මොකක් හරි අමාරුයි හරි මොකක් හරි කියලා කිව්වා. ඊට පස්සේ මම දැන් මම කල්පනා කරා දැන් මේ අලි නාවන වලවල් හරිද? මම පොෂ් වුණාට මුන්ගේ ගෙවල් වලට එන පාරවල් අලි වලවල් හරිද? ඊට පස්සේ දැන් ඔන්න දැන් මම මචං හරි මම හිතාගත්ත දැන් මූ කියන්නේ මේ වංගු ටික හරවපන් පාරේ වලවල් බේරන්න එපා කියලානේ. මං ඊට පස්සේ ඉඳපන්කෝ කියලා ගියා. ගිහිල්ලා මචං මූ දැන් ඉන්නේ මේ පැත්තේ ඉන්නේ. ඒ පැත්තේ වලකුත් තියෙනවා අලි වල. මේක හරවන්නත් බෑනේ. මං ගියා ජීප් එකේ යනකොට දොංගලටුනා ඊට පස්සේ. හරිද? මූ කොහරි ටෙන්ට් එකේ වදින ගන්න උඩ ගියා. මමත් ඒ වෙලාවේ උඩ ගියා. දැන් මටත් අවුල් ඉතින් අවුල් කියන්නේ මගේ ට්‍රීවිල් එකේ රේසර් රේට් එක බලපාන්නේ දැන්. ඌට නිකන් මේක කරාට හෙඩ් ටිකමක් කරාට මටම තමයි රිටර්න් එකේ එන්නේ. ඒකින්ද මට අවුල් වුණාට දැන් මුට ඒකෙන් පාඩමක් ඉගෙන ගත්තානේ. මූ උඩ ගියා කොහරි. ඊට පස්සේ අම්බෝ පුතා හරි මල්ලි අම්මෝ පුතා කියලා ගියා. මගේ කොන්දේ අමාරුවක් නම් තියෙනවා හැබැයි කියලා කිව්වා.
ඊට පස්සේ මං දැන් යන්න දැන් තව ඊට පස්සේ වලවල් දෙකකින් විතර වුණා ඊට පස්සේ මේ වලවල්ද කියලා මේ අලි නාවන වලවල් හරි එන්න පොෂ් මිනිස්සු ඒ වුණාට එන්න වලවල් ඊට පස්සේ මං කිව්වා මහත්තයා පාර පුරාම වලවල් දැන් මහත්තයා ඔයා කියනවා හැන්ඩල් එක කපන්න එපා කියලා දැන් මං කොහොමද වලවල් වලට දඩා යන්නේ ඒකයි කියලා කිව්වා දැන් ඊට උට දැන් කොන්දේ අමාරුකුත් තියෙනවනේ දැන් උට වලවල් වල දාන්නත් බෑ හරිද මුගේ ආයේ මොකද්ද මේ හැන්ඩල් එක කපන්න බෑ පැනික් වෙනවා හරිද ඊට පස්සේ මේ මූ ඊට පස්සේ ඒ වෙලාවේ තේරුම් ගත්තා මේ ඇත්තටම උන්ගේ පාරේ ලොකු වලවල් තියෙනවා කියලා ඊට පස්සේ ඔය කිව්වා මේ හරි කමන්නේ නැහැ පුතා මේ ඔයා වලවල් ටික බේරලා යන්න නැත්තම් මට ආයේ මේ කොන්දේ වලට ආයේ බෙහෙත් ගන්න වෙනවා කියලා කොහොම හරි ඒක ඒ විදිහට ගැලපුණා හරි ඔච්චර තමයි වීඩියෝ එකෙන් කියන්න තියෙන්නේ ආතල් සිද්ධි ටික බෙබාලගේ ආතල් සිද්ධි ඊට අමතරව නෝමල් ආතල් සිද්ධි දෙකක් කිව්වා කොහොම තමයි ඉතින් ඔයාලත් ඔයාලට වෙච්ච ආතල් සිද්ධි තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න මොකක් හරි නැත්නම් වීඩියෝ එකක් හරි දාන්න ලින්ක් එකක් හරි එහෙනම් මේ අදට ගිහිල්ලා යන්නම් අපි සෙට් වෙමු හෙට ඔව් සමහරට හෙට වීඩියෝ එකකින් සෙට් වෙමු එහෙනම් බයි